අයිබෝන් පුතේ. ඔයාලගේ අද දවසේ තියෙන 34 වෙනි පාඩම. බලන්න. සොංගේරොන් මිත් සොංචුහෙන් යොහෙන්. ලිංගික හිරිහැර හා ලිංගික අපරාධ වලින් වැළකීම සම්බන්ධයෙන් තමයි මේ පාඩම තියෙන්නේ. පළවෙනි පිටුවේ අපිට අවශ්‍ය දෙයක් නැහැ. ඊළඟට අපි දෙවෙනි පිටුවට යනකොට තියෙනවා පුතේ ලිංගික හිරිහැර සම්බන්ධ වචන සෙට් එක. මේ වචන සෙට් එක ඔයාලා පාඩම් කරගන්න. සිංහලෙන් ශබ්දය දීලා තියෙනවා. ඔයාලට පාඩම් කරගන්න පහසු වෙන්න අභ්‍යාස කරන්න දැන් අභ්‍යාස වෙලාවක් තියෙනවා නම් කරන්න නැත්නම් අවශ්‍ය නැහැ. තෙන්දේයෝ කියන ව්‍යාකරණ කොටස ඔයාලට ව්‍යාකරණ හැමෝටම WhatsApp group එකට එවනවා. ඒ හරහා මේව එවනවා. ඊළඟට සංවාදයක ඔන්න දැන් අර ඉස්සර කලින් පාඩම් වල වගේ පොඩි පොඩි සංවාද නෙවෙයි දැන් ලොකු සංවාදයක් තියෙනවා. හරි? අහන්න. 마두 씨, 아까 유진 씨 표정이 많이 안 좋던데요. 네, 저는 친하게 생각해서 한 말인데 유진 씨가 화를 내서 깜짝 놀랐어요. 농담이지만 상대방이 불쾌감이나 수치심을 느끼면 성희롱이 될 수 있어요. 그래요? 그런 의도는 아니었는데. 다른 사람이 오해할 수 있는 농담은 안 하는 게 좋아요. 성적 농담은 아주 예민한 문제거든요. 네, 앞으로는 조심할게요. මෙයත් එක්ක කියන්න. 마두 씨, 아까 유진 씨 표정이 많이 안 좋던데요. 네, 저는 친하게 생각해서 한 말인데 유진 씨가 화를 내서 깜짝 놀랐어요. 농담이지만 상대방이 불쾌감이나 수치심을 느끼면 성희롱이 될 수 있어요. 그래요? 그런 의도는 아니었는데. 다른 사람이 오해할 수 있는 농담은 안 하는 게 좋아요. 성적 농담은 아주 예민한 문제거든요. 네, 앞으로는 조심할게요. හරි. ඊට පස්සේ ඒ කොටසේ අවශ්‍ය දෙයක් නැහැ. ඊළඟට නැවතත් පුතේ වචන සෙට් එකක් ආරම්භ වෙනවා. මේ වචන සෙට් එක පාඩම් කරගන්න. ඊළඟට අභ්‍යාසයක් තියෙනවා. ඊළඟට ව්‍යාකරණයේ දෙක තාගෝ හදා කියලා. මම මේක පුතේ පොඩ්ඩක් කෙටියෙන් ඔයාලට මෙතන පැහැදිලි කරලා දෙන්නම්. බලා ගන්න. බලන්න මේ ව්‍යාකරණ කොටස මේක කියලා දෙන්න හේතුවක් තියෙන මේ ව්‍යාකරණ කොටස පුතේ ඔයාලට වෙනම WhatsApp එවලත් ඇති. මෙතෙන්දිත් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. තොන්සා කියනවා ක්‍රියාපදවලට. පච්චිම් කියනවා යටින් එල්ලෙන අකුරු නේද? ක්‍රියාපදයක අපි මේකට අගන්නේ හල් අකුරක්. එහෙම නැත්නම් අපිට මේක ව්‍යංජනාක්ෂරයක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැතුව ස්වරයකින් අවසන් වෙනවා නම් මෙතන නන්තාගෝ හේයෝ මෙතන නන්තාගෝ හේයෝ. බලන්න ඔයාලට දීලා තියෙනවා උදාහරණ මොක්තා මොක්නන්තාගෝ හේයෝ. හරි මේ ව්‍යාකරණ කොටසේදී මොක්තා කියන්නේ ක්‍රියාපදයක්. එයාට එකතු වෙලා තියෙන්නේ තාගෝ හේයෝ. මෙතන තේරුම තමයි කියලා කියනවා.
හරි ක්‍රියාපදයේ අවසානයේට දා අයින් කරාම ව්‍යංජනාක්ෂරයක් හින්දා එකතු කරපු කොටස තමයි නන්තාගෝ හේයෝ. මේකේ දා අයින් කරාම ඉතුරු වෙන්නේ ඕ අකුර සරයක්. සරයක් හින්දා එකතු කරපු කොටස අන්තාගෝ හේයෝ. ආයි ඊළඟ එකේ දා අයින් කරාම ඉතුරු වෙන්නේ ලයන්නක්. ලයන්නත් අයින් කරලා දාපු කොටස තමයි අන්තාගෝ හේයෝ. එහෙනම් ව්‍යංජනාක්ෂරයකින් අවසන් වෙනවා නම් නන්තාගෝ හේයෝ, සරයකින් අවසන් වෙනවා නම් තනි නයන්න යටට දාලා තාගෝ හේයෝ දාන්න පුළුවන්. ඊළඟට විශේෂණ පදවලදී නාම විශේෂණ, ක්‍රියා විශේෂණ, විශේෂණ පදවලදී නිකම්ම තාගෝ හේයෝ තමයි දාන්නේ. මේක ව්‍යාකරණ කොටස් මේ වගේව කලින් අහුවෙලා තියෙනවා. හැබැයි පුතේ මේක අනිත් පැත්තට තියෙන්නේ. හරි කලින් එන්නේ විශේෂණ පදවලට තමයි ස්වර ව්‍යංජන බලන්න ක්‍රියාපදයට නිකම්ම දාන්න ඉන්නේ. දැන් මේකේ ක්‍රියාපදයට ස්වර ව්‍යංජන බලලා දාන්න තියෙනවා. විශේෂණ පදයට නිකම්ම දාන්න තියෙනවා. හරි තාගෝ හේයෝ තමයි මෙතන ඇඩ් කරලා තියෙන්නේ. එතකොට මසිත්තා කියන්නේ රසයි. දා අයින් කළා තාගෝ හේයෝ දානවා මසිත්තාගෝ හේයෝ. මෙතන හදා හේයෝ කියලා තමයි අපි ගන්නෙ. රසයි කියලා කියනවා. දැන් පප්පදා කාර්යබහුලයේ අවසාන ස්වරයක්. ඒක අදාළ නැහැ. නිකම් ඉස්සරහට තාගෝ හේයෝ තමයි දාන්නේ. පප්පතාගෝ හේයෝ කාර්යබහුලයි කියලා කියනවා. හරි නේද? මේක අමතක කරන්න එපා පුතේ. මේක ඔයාලගේ කියවීම ප්‍රශ්න ටිකේ පළවෙනි ප්‍රශ්න විදියට තියෙනවා. හරි එහෙනම් මතක තියාගන්න කියලා කියනවා කියන එක තමයි මේකේ තේරුම. ක්‍රියාපදයක් ආවොත් ස්වර ව්‍යංජන බලලා දාන්නේ. විශේෂණ පදයක් ආවොත් මේකේ ස්වර ව්‍යංජන බලන්නේ නෑ. ඔක්කොටම තාගෝ හේයෝ දාගෙන යනවා. මෙතෙන්දි පුතේ ඉත්තා උප්තා කියන පද දෙකත් විශේෂණ පද ගණයට තමයි වැටෙන්නේ. මේ වගේ ව්‍යාකරණ වල ක්‍රියාපද ගණයට තමයි ඉත්තා උප්තා පද දෙක වැටෙන්නේ. හැබැයි මෙතෙන්දි ඉත්තා උප්තා පද දෙක වැටෙන්නේ විශේෂණ පද ගණයට. හරි. අපි ඊළඟ කොටසට යමු. ආයිමත් අපිට ආරම්භ වෙනවා සංවාදය දෙක. අහන්න. 우리는 직장에서 성인지 감수성을 가지고 행동해야 됩니다. 성인지 감수성이란 양성평등과 성별 차이를 이해하고 일상생활에서 성차별적 언어나 행동을 알아차리는 것을 말합니다. 성인지 감수성은 직장 내 성희롱을 예방할 수 있습니다. 상대방의 말이나 행동에 불쾌감을 느끼면 불쾌한 감정을 분명하게 표현하는 것이 중요합니다. 또한 성희롱이나 성추행을 당했을 때는 증거를 확보하고 신고해야 됩니다. මෙත් එක්ක කියන්න. 우리는 직장에서 성인지 감수성을 가지고 행동해야 됩니다. 성인지 감수성이란 양성평등과 성별 차이를 이해하고 일상생활에서 성차별적 언어나 행동을 알아차리는 것을 말합니다. 성인지 감수성은 직장 내 성희롱을 예방할 수 있습니다. 상대방의 말이나 행동에 불쾌감을 느끼면 불쾌한 감정을 분명하게 표현하는 것이 중요합니다. 또한 성희롱이나 성추행을 당했을 때는 증거를 확보하고 신고해야 됩니다. හරි ඊළඟ කොටසේ පුතේ යටම තියෙනවා මෙන්න මේ කොටස අපිට අවශ්‍යයි. සින්ක්යොන් චොම් සෝජුසේයෝ කරුණාකර අවධානය යොමු කරන්න. සින්ක්යොන් චොම් සෝජුසේයෝ ඒක අහන්නකො චුට්ට. 신경 좀 써주세요.
포장 박스가 비 안 맞게 신경 좀 써주세요. 네, 알겠습니다. ඊළඟ පිටුවට ගන්න සංස්කෘතිය මේක පුතේ තියෙන්නේ වැඩපළේ ලිංගික හිරිහැර සම්බන්ධව. වැඩපළේ කියලා වැදලා තියෙන්නේ වැඩපළේ ලිංගික හිරිහැර. කියවුම් බලන්න සිංහලෙන්. රැකියා ස්ථානය තුළ සිදුවන ලිංගික හිරිහැරයන් යනු අසභ්‍ය වචන හෝ ක්‍රියාවන් මගින් අනෙක් පාර්ශවයට අපහසුතාවයක් හෝ නින්දාවක් හෝ රැකියාවේ අවාසියක් වැනි හානි ගෙන දෙන ක්‍රියාවන්ය. ලිංගික හිරිහැරවලදී අසභ්‍ය විහිළු හෝ පෙනුම ගැන ප්‍රකාශ ආදී නාමික දේවල් පමණක් නොව අසභ්‍ය ෆොටෝ හෝ සිතුවම් ග්‍රැෆිට් ආදිය පළ කිරීම හෝ පෙන්වීම ආදී දුෂ්‍ය ක්‍රියා රාත්‍රී භෝජන සංග්‍රහවලදී හෝ රැස්වීම්වලදී මත්පැන් බීමට බල කිරීම ආදී සියල්ල අඩංගු වේ. ලිංගික හිරිහැර කියලා කියන්නේ ලොකු වපසරියක විහිදිච්ච කරුණු කාරණා. රැකියා ස්ථානය තුළ ලිංගික හිරිහැර සිදුවෙනව නම් ක්‍රියාපටිපාටියට අනුව වාර්තා කිරීමෙන් පසු වින්දිතය ආරක්ෂා කළ යුතු අතර අපරාධකරුට නිසි දඬුවම් පැමිණිය යුතුය. අපරාධකරුට අපරාධ දඬුවමක් හෝ හානි සඳහා වන්දි ගෙවීමට සිදුවීම වැනි නීත්‍යානුකූල දඬුවම් ලැබීමට සිදුවෙනවා පමණක් නොව සදාචාරාත්මක හෙළා දැකීම හෝ කීර්තිනාමයට හානි කිරීම වැනි සමාජ දඬුවම් වලටද යටත් විය හැකියි. තවද වැඩපළේදී වැටුප් කප්පාදුව තනතුරු ඉවත් කිරීම සේවයෙන් පහ කිරීම වැනි දඬුවම්ද ලබා දිය හැක. ලංකාවේ ලොකුවට ගණන් ගත්තේ නැති උනාට පුතේ රටවල් වල ලිංගික හිරිහැර කියන්නේ බරපතල අපරාධයක්. වැඩපළේදී ලිංගික හිරිහැරයන් වළක්වා ගැනීම සඳහා එකිනෙකාට ගරු කරලා ආචාරශීලී විය යුතු අතර ලිංගිකත්වයට සම්බන්ධ වචන හෝ ක්‍රියාවන්ගෙන් වැළකිය යුතුය. අන් අයගේ කැමැත්තෙන් තොරව ලිංගික භාෂාවෙන් හෝ ක්‍රියාවෙන් අපහාස කිරීම හෝ අපහසුතාවයකට පත් කිරීම නොකළ යුතුය. ලිංගික හිරිහැර අනෙක් පුද්ගලයාගේ පෞරුෂයට හා ගෞරවයට හානි කරන ක්‍රියාවන් වන අතර මේවා වළක්වන එක ආරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට මහඟු රුකුලක් වේ. හරි. ඒ ටික ගොඩාක්ම අපිට වැදගත්කමකුත් නැහැ පුතේ. සාමාන්‍ය ලිංගික හිරිහැර පාඩමෙන් ගොඩක් ප්‍රශ්න එනවා අඩුයි. නමුත් කියව ගන්න නේද කරුමටවත් આવොත්. ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටස පුතේ ඔයාලට මම ටයිප් කරලා එවනවා කියවීම ප්‍රශ්න 5. ඒකට හේතුව මේ දැන් කියලා දෙන වෙලාව වෙනකොටත් ගොඩක් අය කරලා නැහැ. ඊට පස්සේ නිකන් මම කියන එකේ පිළිතුරු ලකුණු කරගන්න. එහෙම වෙලා බෑ. මේ කොටස ඔයාලා හරියට කියවලා කරන්න ඕනේ. ඒ හින්දා හැබැයි මම ඒකේ පළවෙනි ප්‍රශ්නේ ඔයාලට කියලා දෙනවා. අනිත් ටික ඔයාලට මම එවනවා. හරි බලන්න පළවෙනි ප්‍රශ්නේ පුතේ. මොකද මම අර කලින් ඔයාලට ව්‍යාකරණ කොටස කියලා දීලා ආවනේ මෙතෙන්දී ඕන වෙනවා කියලා. දැන් බලන්න தாம்சும் මිච්චුල් චින් බුබුනි මන්නන් මුංචංගල් කොරසිප්සියෝ මත්නන් කියන්නේ නිවැරදි. නිවැරදි වාක්‍ය තමයි අපිට තෝරන්න තියෙන්නේ. හරි එහෙනම් 3ක් වැරදි ඒවා තියෙනවා. බලන්න මෙතන ව්‍යාකරණ කොටස තමයි නන්තාගෝ හම්නිදා. මම අර දැන් පොඩ්ඩකට කලින් කියලා දුන්නේ. නන්තාගෝ හම්නිදා. ඉත්ත කියන්නේ විශේෂණ පදයක් පුතේ. විශේෂණ පදයක් නම් මම එතෙන්ද කියලා දුන්න තාගෝ හම්නිදා විතරයි දාන්න. එහෙනම් ඉත්නන් තාගෝ හම්නිදා කියන්න බෑ. වැරදි. ඊළඟ එක අන්තෙනන් තාගෝ හම්නිදා වෙන්නේ නැහැ. හරි? අන්තෙනන් තාගෝ හම්නිදා. අන්තෙදා කියන්නේත් අපිට ක්‍රියාපද ගණයට ගන්න බැරි වචනයක්. එහෙනම් ඒකත් එතන වැරදි. නන් තාගෝ හම්නිදා දාන්න බෑ. ඊළඟ එක නකිල්සු ඉත්තාගෝ හම්නිදා. මෙතන පුතේ ඉත්තාවලට ඉත් නන් තාගෝ හින්ද වැරදි. මෙතන ඉත්තාවලට ඉත්තාගෝ හම්නිදා කියන එක හරි. හරි උඩ ඉත්තාවලට නන්තාගෝ දැම්මා වැරදි වුණා. මෙතන ඉත්තාවලට තාගෝ හම්නිදා ඒක හරි. විශේෂණ පදයක් ආවොත් තාගෝ හම්නිදා. ක්‍රියාපදයක් ආවොත් නන්තාගෝ හම්නිදා නන්තාගෝ හම්නිදා තමයි දාන්නේ. හරි? මෙතන
අන්ත්වෙදා වෙනව නේද? මෙයා ක්‍රියාපද ගණයකට ගන්න පුළුවන් පුතේ. අන්ත්වෙදා වෙන්නේ නැහැ කියන එක, නොවෙනවා කියන එක ක්‍රියාපද ගණයට ගන්න පුළුවන්. හරි? හැබැයි නැන්තාගෝ හම්නිදා බෑ. එයාට එන්න ඕනේ මෙතන යටට නයන්න දාලා නැන්තාගෝ හම්නිදා. මෙතන ක්‍රියාපද ගණයට මෙයා ගන්න පුළුවන් පුතේ. බෑ කිව්වට පුළුවන්. හොඳ අන්ත්වෙදා වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියන එක ගන්න පුළුවන්. ඒ වුණාට මෙතන නැන්තාගෝ හම්නිදා භාවිත කරන්න බෑ. තනි නයන් යටට දාපු තාගෝ හම්නිදා තමයි ගන්නෙ. ඊළඟ එක පිරියෝ හන්තාගෝ හම්නිදා. පිරියෝ හදා කියන්නේ අවශ්‍යයි. හරි? එතකොට මේ අවශ්‍යයි කියන පදයට අන්තාගෝ හම්නිදා දාලා තියෙන්නේ මෙයා විශේෂණ පදයක් හින්දා තාගෝ හම්නිදා විතරක් දැම්මනම් හරි. ඒ හින්දා මේක වැරදි. එහෙනම් එක පිළිතුරයි හරි. ඉත්තාගෝ හම්නිදා නැවතත් ව්‍යාකරණ කොටසත් එක්ක සංසන්දනය කරලා බලන්න. එතනින් පස්සේ ප්‍රශ්න ටික පුතේ ඔයාලා ටයිප් කරලා එවන්නම්. මොකද ගොඩක් අය කියන වෙලාව වෙනකොට කරලා නැහැ නිකන්. මං කියද්දි මාක් කරගන්නවා. එහෙම වෙලා බෑ එක්සෑම් පාස් වෙන්න බෑ. මේ ටික තනියම කරලා තියෙන්න ඕන. හරි. අපි ඊට පස්සේ ලිස්නින් කොටසට යමු. බලන්න ලිස්නින් කොටසේ තාමල් තෙත්කෝ මුරමේ අල්මචන් තෙදබල් කොරසිප්සියෝ නිවැරදි එක තෝරන්න තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා අපි ලියාගමු පුතේ. මට මේ පේජ් එකේ මෙන්න මෙතන ක්ලික් කරන්න ඕනේ. මෙතන ඉන්නේ ලිස්නින් එක ප්ලේ වෙන්නේ. ඒ හින්දා මට පහළ කොටස් ටික ගන්න බෑ පුතේ. හොඳද? හරි. පොතෙන් තමයි බලන්න වෙන්නේ මට. මොකද පහළට ගියොත් මේක නතර කරගන්න බැරි වෙනවනේ. ඒක උඩට ගියනවනේ. දැන් මෙහෙම පහළ කොටස් ටික ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. හරි? පහළ කොටස් ටික පෙන්නුවොත් උද ලිස්නින් ට්‍රැක් එක ගිහිල්ලා ඉවර වෙනවා. නවත්ත ගන්න බැරි වෙනවා පොතේ. ඒ හින්දා පහළට එන්න බෑ මට මේකෙදි. මං පොතෙන් ඔයාලට කියන්නම්. ඉස්සෙල්ලා දැන් ඔයාලා මෙන්න මේ ප්‍රශ්න පහ ලියා ගන්න පුතේ සිංහලෙන් ලිස්නින් වල කියන ප්‍රශ්න පහ ලියා ගන්න. හරි? ඊට පස්සේ ට්‍රැක් එකත් එක්ක එකින් එකට යන්න පුළුවන්. හරි. ලියා ගන්න පළවෙනි ප්‍රශ්නේ මදුසීගා මුසන් නොන්දඟල් හෙස්සෝයෝ. මදු මහත්මයා කුමන විහිළුවක්ද කළේ? මදු මහත්මයා කුමන විහිළුවක්ද කළේ? 1번 다음을 듣고 물음에 알맞은 대답을 고르십시오. 1번 마두 씨가 무슨 농담을 했어요? 1. 농담이 심했어요. 2. 성적인 농담을 했어요. 3. 마두 씨가 농담을 했어요. 4. 푸캄 씨도 같이 들었어요. දැන් තෝරන්න පිළිතුර. බලන්න පළවෙනි පිළිතුර ලියා ගන්න පුතේ. නොන්දාමි සිමෙස්සෝයෝ. විහිළුව සීරියස් වුණා. විහිළුව දරුණු වුණා. 2. සොන්චෝගින් නොන්දමල් හෙස්සෝයෝ. ලිංගික විහිළුවක් කළා. ලිංගිකත්වයේ සම්බන්ධ විහිළුවක් කළා. 3. මදුසීගා නොන්දමල් හෙස්සෝයෝ. මදු මහත්මයා විහිළුවක් කළා. 4. පුකම් සීදෝ කච්චිතරොස්සෝයෝ. පුකම් මහත්මයාත් එකට ඇහුවා. පිළිතුර වෙන්නේ කීයද? මොන වගේ විහිළුවක්ද කරලා තියෙන්නේ? පිළිතුර අංක 2. සොන්චෝගින් නොන්දමල් හෙස්සෝයෝ. ඊට පස්සේ මේ දෙවැනි එක ලියා ගන්න පුතේ. යටම දෙවැනි ප්‍රශ්නේ මේ ලිස්නින් වල කියන්නේ මොකද්ද කියලා එතකොට ඔයාලට පැහැදිලි වෙනවා. බලන්න. සොංගේරොන් තේමුනේ නොමු කිබුන් නප්පන්දේ ඔත්තොක්කේ හයාතු එචි මොරගෙස්සෝයෝ. ලිංගික හිරිහැර නිසා ගොඩක් මූඩ් එක අප්සෙට් යනකොට නැත්තම් මූඩ් එක නරක වෙනකොට මොකද්ද කළ යුත්තේ කියලා දන්නේ නැහැ. මොකද්ද කළ යුත්තේ කියලා දන්නේ නැහැ.
ඒ කියන්නේ ලිංගික හිරිහැර හැමදාම ඉවසන් ඉන්නත් බෑනේ නේද? හැමදාම මූඩ් එකත් අප්සෙට් යනවා අහලා. අහන්න අංක 2. 2번부터 4번까지 다음을 듣고 이어지는 말로 가장 알맞은 것을 고르십시오. ඔය ප්‍රශ්නේ කිව්වේ ඔන්න දැන් තමයි යන්නේ අංක 2. 성희롱 때문에 너무 기분 나쁜데 어떻게 해야 될지 모르겠어요. 1. 서로 이해해야 돼요. 2. 피해자를 찾아보세요. 3. 저는 잘 모르는 일이에요. 4. 우선 윗사람하고 상의해 보세요. තෝරන්න පිළිතුර. බලන්න පළවෙනි එක සොරෝ ඉහේ හයාතයෝ ඉහේ අදා කියන්නේ ඉහේ also ඔප්සෝයෝ තේරුම් ගන්නවා එකිනෙකා තේරුම් ගත යුතුයි. 2 පිහේචාරල් චචා බොසේයෝ වින්දිතය සොයා බලන්න. 3 මම හොඳින් දන්නේ නැති දෙයක්. චොනෙන්චල් මොරණ නිරියයෝ මම හොඳින් දන්නේ නැති වැඩක්. 4 උසොන් උසොන් කියන්නේ මුලින් පළමුව. විත්සරම් හාගෝ සංගේ හේ පොසේයෝ ඉහළ පුද්ගලයන් සමග සාකච්ඡා කරලා බලන්නේ කියන්නේ තමා ඉන්න තනතුරට වඩා ඉහළ පුද්ගලයන්ට කියන්න. ඒක තමයි පිළිතුර. ඊට පස්සේ යටම තුන්වෙනි එක ඔනල් සොඟේරොන් යෙබං කෙෝයුගි ඉසනික්කා කොක් චම්සොක් හසේයෝ අද ලිංගික හිරිහැර වලින් වැළකීමේ අධ්‍යාපනය තියෙන නිසා අනිවාර්යෙන් සහභාගී වෙන්න. අපේ රටේ නැතිම දේ නේද ලිංගික හිරිහැරයකින් වළකින්නේ කොහොමද? ලිංගික හිරිහැරයක් වුණොත් ඇක්ෂන් එකක් ගන්නෙ කොහොමද? ලැජ්ජාවට බයට හැමෝම කට වහගෙන ඉන්නවා. ඒක තමයි සමාජයේ ඒවා වැඩි වෙන්න හේතුව. හරි. අහලා බලමු අංක 3. 오늘 성희롱 예방 교육이 있으니까 꼭 참석하세요. 1. 잊지 않고 가도록 하겠습니다. 2. 성희롱 예방 교육을 준비해 주세요. 3. 성희롱 예방 교육에서 많이 배웠어요. 4. 성희롱 예방 교육을 받은 적이 있어요. හරි. ප්‍රශ්නේ කියන්නේ අද ලිංගික හිරිහැර වලින් වැළැක්වීමේ අධ්‍යාපනය තිබෙන නිසා අනිවාර්යෙන් සහභාගී වෙන්න කියලා. බලන්න පළවෙනි එක ඉච්චියංගෝ කතරොක් අගෙසම්නිදා අමතක කරන්නේ නැතුව එන්නම්. අමතක කරන්නේ නැතුව එන්නම්. ඊළඟ 2 සොඟේරොන් එබන් කෙවුගල් චුම්බිහේ චුසේයෝ ලිංගික හිරිහැර වලින් වැළකීමේ අධ්‍යාපනයට චුම්බිහේ චුසේයෝ සූදානම් වෙන්න. සූදානම් වෙලා දෙන්න කියලා කියන්නේ සූදානම් වෙන්න. 3 සොඟේරොන් එබන් කෙවුගේසෝ මනි පෙවසෝයෝ ලිංගික හිරිහැර වලින් වැළකීමේ අධ්‍යාපනය ගොඩක් ඉගෙන ගත්තා. පුතේ ඔයාලා ලියනකන් ඉඳලා මට ඊටු ටික කියන්න වෙලාවක් නැහැ. මේක වීඩියෝ එකක් නේ. ඔයාලා නතර කර ලියා ගන්න හොඳද? වේගෙ වැඩි කියලා මේව පුතේ එහෙම අප්ලෝඩ් කරන්න බෑ. හෙන්ග ටයිම් අදින ලෙසන් නේ. එතකොට අපිට අප්ලෝඩ් කරගන්න HT ස්පීඩ්
එච්චර හැකියාවක් නැහැ මේ අපිට කියන්නේ ස්ටෝරේජස් එහෙම ගොඩක් වෙලාට මදි වෙනවා මේව දාගන්න හොඳද? ඒ හින්දා ඔයාලා මේක වීඩියෝ එකක් ඉඳන් නතර කර කර බලන්න. දැන් මැසේජ් එකක් එවලා තිබ්බා වේගෙ වැඩි කියලා. පන්ති එක පැය දෙකක් කරන පාඩමක් නේ පුතේ මේ කරන්න වෙන්නේ අපිට. ඒ හින්දා ඔයාලා නතර කර කර ලියා ගන්න. 4 වෙනි පිළිතුර සොංගේරෝ යෙබන් කේවුග ලිංගික ඉරිහැර වලින් වැළකීමේ අධ්‍යාපනය පදංචෝ ගිස්සෝයෝ ලැබලා තියෙනවා. එනම් පිළිතුර වෙන්නේ අංක 1. 4 වෙනි ප්‍රශ්නේ අවසානම කොටසට යන්න. අවසාන කොටසේ 4 වෙනි ප්‍රශ්නේ ලියන්න. පුකම් මහත්මයා කරොන් මරල් සන්දේපන්ගේ පුල්කෙව් ගමල් චුල්ස්විස්සෝයෝ. එවැනි ප්‍රකාශ අනිකාට අපහසුතාවයක් වෙන්න පුළුවන්. එවැනි ප්‍රකාශ අනිකාට අපහසුතාවයක් වෙන්න පුළුවන්. අහන්න 4. 4번. 푸캄 씨, 그런 말은 상대방에게 불쾌감을 줄 수 있어요. 1. 제가 돕겠습니다. 2. 사과를 요구하겠습니다. 3. 의사를 표현하겠습니다. 4. 앞으로는 조심하겠습니다. බලන්න පුතේ පිළිතුරු 4 චෙගා තොප්කෙස්සම්නිදා තොප්තා උදව් කරනවනේ තොප්කෙස්සම්නිදා උදව් කරන්නම් මම උදව් කරන්නම්. 2 සාග්වාරල් යොගු අගෙස්සම්නිදා කනගාටුව අනකලා කියලා තියෙන්නේ. සාග්වා කියන්නේ කනගාටුව. කනගාටුව අනකලා ප්‍රකාශ කළා වගේ ගන්නත් පුළුවන්. 3 අයිසාරල් පෙයොයොන් අගෙස්සම්නිදා සිතුවිලි ප්‍රකාශ කළා. ප්‍රකාශ කරනවා කෙනෙක් ගෙස්සම්නිදා අනාගත කාලය. 4 අපරෝණන් ජෝසිම් අගෙස්සම්නිදා ඉදිරියට ප්‍රවේශම් වෙන්නම්. මෙවැනි ප්‍රකාශ අනිකාට අපහසුතාවයක් වෙන්න පුළුවන් කියලානේ කිව්වේ. එතකොට එයා කියනවා හරි හරි ඉදිරියට ප්‍රවේශම් වෙන්නම් මං ආයෙ ඔය වගේව කියන්නේ නැහැ. එහෙනම් පිළිතුරු අංක 4. 5 වෙනි ප්‍රශ්නේ අහන්නේ කාන්තාව ලිංගික හිරිහැරයක් සිදුවෙන හේතුව මොකක්ද කියන එක තමයි අහන්නේ. ලිංගික හිරිහැරයක් විදියට දැනුණු දේ හේතුව මොකක්ද කියලා. අහන්න අන්තිම එක. 5번. 여자가 불쾌감을 느낀 이유는 무엇입니까? 어제 회의 중에 김대리님이 제 옷차림에 대해 농담을 했어요. 그랬어요? 불쾌하다고 말했어요? 네. 김대리님은 농담이라고 말했지만 기분이 안 좋았어요. 다음에 그런 농담을 또 하면 회사에 바로 이야기하세요. ලියාගන්න පුතේ යටම තියෙන 5 වෙනි ප්‍රශ්නේ දෙබස. පේලි 4ක් තියෙන දෙබසක් තියෙනවා යටම. ලියාගන්න. ඔජේ වේජුගේ රැස්වීම වෙලාව ඊයේ රැස්වීම වෙලාවේ කිම් තෙරිනිම් කිම් මැනේජර්තුමා චේ ඔච්චාරිමේ මගේ ඇඳුම ගැන විහිළුවක් කළා. මගේ ඇඳුම ගැන විහිළුවක් කළා. ඊළඟ පේලි එහෙමද පුල්කේ හදාගෝ මරෙස්සෝයෝ. අපහසුතාවයක් දැනෙනවා කියලා කිව්වද? ඔව් කිම් තෙරිනිම් නොන්දන් ඉරාගෝ මරෙච්චිමන්. කිම් තෙරිනිම් විහිළුවක් කියලා කිව්වත් මූඩ් එක හොඳ නැති වුණා. තවමේ ඊට පස්සේ කරොන් නොන්දමල් එවැනි විහිළු තෝහාමියොන් තව කරනව නම් කම්පැනියට ඉක්මනින්ම කියන්න.
විහිළුවක්වත් කරන්න බෑ ඒ කියන්නේ පුතේ. ඇඳුමක් ගැන කියලා විහිළුවක් කළා නේද? අපේ රටේ නම් ගෑනු ළමයින්ට කරන විහිළුව වුවහම ඔක්කොම කටිය නීතිය ක්‍රියාත්මක කරන්න තමයි වෙන්නේ. මෙයාලගේ ඇඳුම ගැනවත් කිසි දෙයක් කියන්න බෑ. මොකුත්ම කියන්න බෑ. ඇඳුම් නැතුව ගියත් මොනවත් කියන්න බෑ. හරි. බලන්න ඒකේ පිළිතුරු ටික. පළවෙනි එක ඔච්චාරිමි පුල්පියොන් හේසෝ. ඇඳුම ගැන ඇඳුම අපහසු නිසා. ඇඳුමේ විදිය අපහසු නිසා. 2 ඔජේ වේරල් මණි හේසෝ ඊයේ රැස්වීම ගොඩක් තිබුණු නිසා. 3 ඇඳුම ගැන විහිළුවක් කරපු නිසා. 4 කිම් තෙරිනිම්ගේ මූඩ් එක හොඳ නැති නිසා. එතකොට පුතේ පිළිතුර වෙන්නේ කීයද? පිළිතුර වෙන්නේ 3 වෙනි එක නේද? ඔච්චාරිම්. ඇඳුම ගැන විහිළුවක් කරපු හින්දා තමයි මෙයා අපහසුතාවයටපත් උනේ. හරි. එහෙනම් ඒ පාඩම මෙතනින් ඉවරයි. ඊළඟ දවසේ හමු වෙමු පුතේ ආයෙමත් 35 පාඩමත් එක්ක. එහෙනම් සුබ දවසක්. මේවා එකපාරක් කරලා මේවා ටෙස්ට් කරලා බලන්න පුතේ. වචන ටිකයි අහන ටිකයි හැමදාම පාඩම් කරන්න.